අපි තැනට ඇවිල්ලා ඉන්නේ ගරු ලේකම්තුමනි. මෙතනද ඒ කිසි දෙයක් පේන්නේ නැහැ. අපේ මූලස්ථානේ රහසිගත මූලස්ථානයන්නේ. ඒක ලේසියෙන් පේන්නේ නැහැ. ඇති අන්තන් තැනට ආවා. අපගේ මූලස්ථානයට පිළිගන්නවා ලේකම්තුමනි. ඔබතුමා සෝපානයට ගොඩ වෙලා අසුන් ගන්න ලේකම්තුමනි. නම්බුනාම ඕන නෑ. මට ලොකු මහත්තයා කියන්නකෝ. මට වැඩි වෙලාවක් නතර වෙලා ඉන්න බෑ. පෙන්වන්න තියෙන දේ ඉක්මනට පෙන්වන්න. අපි සූදානම් මහාචාර්යතුමා. මහාචාර්යතුමා ටිකක් නිදා ගන්න. ලේකම්තුමා ඔන්න මං තිරේ විවෘත කරනවා. මේක බලන්නද මට එන්න කිව්වේ. අපේ හමුදාව ලෝකේ බලවත්ම හමුදාව කරන යුද උපකරණය මේකද. මේක මහා විකාර වැඩක්. මම මේ ගැන ඉහළටම වාර්තා කරනවා. සමාවෙන්න ඔයාගේ නින්දට බාධා කළාට මට කියනවාද ජෝන් අයියගේ ගොවිපළ කොහෙද තියෙන්නේ කියලා. මං අවුරුදු 35ක් තිස්සේ මෙතන නිදාගෙන ඉන්නේ. කවදාවත් ජෝන් කියලා කෙනෙක් ගැන මං අහලා නැහැ. කිව්ව විදියට නම් මෙහෙ තමයි තියෙන්න ඕනේ. මේ කොලේ ලියලා තියෙන්නේ ඒ විදියට තමයි. වැරදීමක් වුණා වෙන්න බෑ. ආයෙත් අහනවා. මං හීනකින්වත් එහෙම කෙනෙක් ගැන අහලා නැහැ. මේ ලකුන්නේ ජෝන් අයියව දන්නවද? මං එයාගේ ගොවිපළ හොයන්නේ. මං එයාගේ හරප්පට්ටිය බලා ගන්න ආවේ. ඔයා මොනවද මේ කියන්නේ? ඊළු කොන්නවද කොල්ලෝ? මේ පැත්තට හරකෙක් තියා මේ හරකෙක් කොට අවුරුදු ගානකින් ඇවිත් නෑ. බොහොම කනගාටුයි මහත්තයා. මේක මේ ඩේවිඩ් අයියලා පීටර් අයියලා ඕන තරම් ඉන්නවා. ඒ ජෝන් අයියා කියලා කෙනෙක් නෑ. අමාර විට ඔයා හොයන කෙනා ඉන්නේ අල්ලපු නගර වෙන්න පුළුවන්. ගිහිල්ලා ඒ පැත්තේ බලන්නකෝ. කමන්නේ බොහොම ස්තුතියි. මට වෙන්නේ කවුරු හරි අපිට බොරු විහිළුවක් කළා වගේ. හදිසි කළා ඔයාව එක්කන් ආවට බොහොම කනගාටුයි. ඕක මොකක්ද අනේ? මෙහෙට ආවේ නැත්තම් වෙන නගරයකට යන එකනේ කරන්නේ. කොහොයා නැහනේ. ටිකක් හොයලා බලමු. කාවාරි හොයනවද? අනේ අපිට ගහන්න එපා. ආගේ ඔළුවද වැඩි හයිය කියලා අපි බලමුද? දැන් කාලේ ගෑනු අයටත් අට්ටේ තියෙනවනේ. මේ වගේ සුන්දර ලල්නාව දෙන්නේ මගේ පස්සෙන්නේ මොකද කියලා කියනවද? දුවන්න එපා වැඩි තියෙනවා. ඕකට කියන්නේ මූණට දුම් ගහනවා කියලා. මේ මොකද්ද මේ? රෑ 12ට පොකුණ ළඟට එන්න. එතන ඉන්න මාළු අල්ලන කෙනාගෙන් අහන්න හැම කෑවද කියලා. ආලා ඇතිනේ මාළු අන්න එන්නේ කටින්ද කියලා කියනවනේ. තෝරු මෝරු ඇස්සේ හල් මසුරින් ගන්න හොඳ නැහැ. හරියටම රාජ් වචන ටික කිව්වා. ඒ කියන්නේ ඔයා කවුද බෝයි? කෙලින්ම නම ඇහුවනම් මම එක සැරෙන්ම කියනවනේ. අපේ වැඩ කෙරෙන්නේ බොහොම රහසේ. මව්යානේ ඔබේ අමුත්ත ඇවිත් ඉන්නේ. දැන් උඩට එන්න. ආවද? බලනකොට හැම කාලා තියෙන මහ විශාල තල්මහෙක්නේ.
කවුද බොයි මහත්තයා සුබ සන්ධ්‍යාවක් එන්න ඇතුළට බලාගෙන හෙමින් අඩිය තියන්න මේක ගෙදර කියලා හිතන්නකෝ ඇත්තටම ඔබතුමා වාගේ ජනප්‍රිය කෙනෙක් මුණ ගැහිම මට ලොකු ගෞරවයක් හෙවණැල්ලටත් වඩා වේගෙන් ඔයාට වෙඩි තියන්න පුළුවන් කියන එක ඇත්ත නේද සමා වෙන්න ඕනේ මෙතන අස් කරලා තියන්න බැරි වුණාට ඇත්තටම ජෝන් අයියාගේ කතාවත් අපි ගොතපු එකක් ඒක කලේ ඔබතුමාව එහාට ගෙන්න ගන්න ඕනේ නැවට ඒකට කමන්නේ මං ගමන් යන්න කොහොමත් කැමතිනේ එහෙමද ඔබතුමා දැන් සිටින්නේ ෆ්‍රීඩා සබ්මරීනේ ඇත්තටම මම තමයි මේ විශිෂ්ට සබ්මරීනේ නිර්මාණය කළේ පොඩි වතුර කාන්දුවක් තිබුණාට මේකෙන් ඇත්තටම වතුර යටට වෙලා ඉන්න පුළුවන් ඔබතුමාට කියන්න මම මේක නිර්මාණය කළේ අපේ රහස් ඔත්තු සේවයේ වැඩවලදී ප්‍රයෝජනෙට ගන්න ඒ ඔත්තු සේවය මේකට කැමති වුණේ නැහැ මේකේ වියදම් වැඩිලු මේ වගේ යන්ත්‍රයකට ඉතින් වියදම් යනවා තමයි ඒක තේරුම් ගන්න තරම්වත් මොලයක් තියෙන්නේ නෑ යාලට මොකටද මට මේ එන්න කියලා කිව්වේ ඉන්න මාව අඳුරලා දෙන්න මම මහාචාර්ය බුද්ධිපාල රහස් ඔත්තු සේවයේ යන්ත්‍රෝපකරණ අංශයේ ලෝක්කා මම මට ආරාධනා කළාට බොහොම ස්තුතියි එහෙමනම් මං ගිහිල්ලා එන්න දැන් රෑ වෙලානේ නවතින තැනක් හොයාගන්නත් එපේ කවුද බෝයි තාම ගෙන්නපු කාරණේ කිව්වේ නෑනේ ඒක නෙමෙයි ඔය දෙන්න හරිනම් එළිය නේද මුරට ඉන්න ඕනේ මට කවුද බෝයි එකලා පොඩි කතාවක් තියෙනවා මෙයාගේ නම දෙපත් නයා අපේ ඔත්තු සේවයේ පරණ සමාජිකයෙක් දැන් පිටායට එකතු වෙලා අපට හතුරු වෙලා මහාචාර්යතුමාගේ විකාර වැඩනි ආධුනිකව වැඩට ගත්තාම අපේ තියෙන තත්ත්වෙත් නැති වෙලා යනවා. ඒ වගේ ආධුනික අය වැඩට ගත්තාම අපේ හොඳ නමත් නැති වෙනවනේ. අන්න යෝධ ගෙම්බේ. නෑ මං නම් හිතන්නේ මිනිහෙක් කියලා. ඇත්තටම එයා තමයි අපිට හිටපු දක්ෂම නිලධාරියා. ඒ වගේම හරිම කපටි. හොඳ වෙලාවට ඔයා දැක්කේ නැත්නම් ඉතින් ජීවිතෙත් නැති වෙනවා. මේකේ සිප් එක ඇරිලා තිබිලානේ. කවුදන්නේ මේවට සිප් හයි කරන්නේ? මෙයාගේ පෙනුම හරියට අර දෙපත් නයාගේ පෙනුම වගේ නේද? ඒක ඇත්ත. එයාගේ නූන් සහෝදරෙක් වගේ. ඔයගොල්ලන්ට හොරු හඳුනා ගන්න පුදුම හැකියාවක් නේ තියෙන්නේ. ඕගොල්ලෝ වැඩ කරන්නේ රහස් ඔත්තු සේවයේද? කරදරේ මේක හැම වෙලේම වැඩ කරන්නේ නැහනේ. ඒත් මේක වැඩ ගන්න පුළුවන්. දවස් 15කට කලින් එයා මගේ විශිෂ්ටතම නිර්මාණය හොරකම් කළා. ඒක තමයි දැන්ට ලෝකයේ තියෙන වටිනාම යුද උපකරණය. දැන් ඔබට බලා ගන්න පුළුවන්. කොටු සූට් එකක්. මොනවද මේ කියන්නේ? ඒක පේනවට වඩා බොහොම වටිනා දෙයක් නේ. ඉන්නකො මං ඔයාට ඒක පැහැදිලි කරලම් පෙන්නන්නම්කෝ. හරි. කවුද බෝයි? දැන් ඔයාගේ තුවක්කුව අරගෙන මෙයාට වෙඩි තියන්නකෝ. එතකොට තේරෙයි. බොහොම ස්තුතියි. එහෙනම් මම ගිහිල්ලා එන්න. මම ওই ප්‍රාණඝාත වැඩවලට සම්බන්ධ වෙන්න කැමති නෑ. ඔයා වෙන කෙනෙක් ඕකට හොයාගන්න. බුදුම හිතනවානේ මේක තමයි මගේ නිර්මාණය ලෝකේ පළවෙනිම වෙඩි නොවදින සූට් එක මේක හදලා තියන්නේ චුම්බක ශක්තිය තියෙන රෙදි වර්ගයකින් ඒ නිසා උණ්ඩ පැත්තකට විසි වෙනවා මම දන්නවා ඒක සරල දෙයක් කියලා ඒ උනාට කාටවත් ඒක හොයාගන්න බැරි වුණානේ දෙපත් නෑ හදන්නේ මගේ මේ වටිනා නිර්මාණය මෙන්න මේ ජෙනරාල්ට විකුණන්න එයා පෞද්ගලික හමුදාවක් ඉන්න බොහොම බලගත් පුද්ගලයෙක් එයා මෙක්සිකෝවේ මුළු පළාතක්ම තමන්ගේ යටතට අරගෙන තියෙන්නේ මේ සූට් එක හදන තාක්ෂණය එයාගේ අතට ලැබුණොත් එහෙම ලොකු විනාශයක් වෙන්නේ. මේ ඇඳුම් ඇඳගත්ත ලොකු හමුදාවක් අපේ රටට පහර දෙන්න ආවොත් එහෙම මොකද වෙන්නේ? ඔව් මට තේරෙනවා. දැන් ඒ ඇඳුම එයා ගත්තයි කියමුකෝ. එතකොට මට මොකද්ද කරන්නයි කියලා කියන්නේ? කවුද බොයි? ඔයාට කරන්න තියෙන සුළු වැඩක්. ඔයා දෙපත් නෑ කොහොම හරි හොයාගෙන එයාවයි ඔය සූට් එකයි දෙකම අරගෙන මෙහාට එන්න. එහෙම කළොත් විතරයි අපේ රටට ප්‍රහාරයක් එල්ල වෙන එක අපිට නතර කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ විලේ මාළු ඉන්නවද කියලා බලාගන්න. ඔන්න පහලදී කවුරු හරි ඇහුවොත් ඔයාලා පහලට එවේ කවුද කියලා මගේ නම කියන්න මතක තියාගන්න ඕනේ. උන්ට වාත් වෙන්න බලාගෙන වැටෙයි. කියන්නත් කලින් ඉතින් වැටුණානේ. හරි මං කැමති. ඔයාගේ සූට් එකයි මිනිහවයි මං ආපහු ගෙනල්ලා දෙන්නම්කෝ. ඔන්නද දුවන්න ඕනේ නැහැ පීනන්න තියෙන්නේ. ආසාවේ බෑ.
හැබැයි පරිස්සමෙන් කවුද බෝයි? ඔය දෙපත් නෑ මං අදපු ගොඩක් බලවත් යුද උපකරණ කීපයක්ම හොරකම් කරගෙන ගිහින් තියෙනවා. ඒවා බොහොම භයානකයි. ඒ වගේම තමයි එයා බූරුවෙක් වගේ කපටි, ඒ වගේම ගැඩවිලක් වගේ ශක්තිමත් කෙනෙක්. සතු දෙන්න හරිද? ෂේ ඒක මට මතක නෑනේ. උගන්නන්න හොඳ පාඩමක්. අලු ටික විතරයි ඉතුරු වෙන්නේ. අතින් පස්සේ කවුද බෝයිගේ වැඩ ඉවරයි. මල්වැඩි ගහලා අපිව පිළිගන්නේ. මේක පාවිච්චි කරන්න කලින් උපදෙස් පත්‍රිකාව කියවන්න තිබුණේ. මොකද වයසක එළුවෙක් වගේ නගින්නේ. කාලෙකින්නේ මෙහෙම දෙයක් කළේ. දුර තිබෙන වස්තුවක් අල්ලා ගත හැකි. අන්න හරි. මොකද කරන්නේ? දුවක් වෙලිලා. මාව බිමට දානවා. මොකද මේ කරන්නේ? මගේ වාස්ප කරත්තේ. මේ කරදරේ හෙවනල්ල වගේ මගේ පස්සෙන්ම එනවනේ. බලමුකෝ කාගේ අස්ස බලේද දිනන්නේ කියලා. මටත් හිතෙනවා ඒ જાති අස්සෙක් හොයාගන්න. එයාගේ අස්සබල කීයක් තියෙනවද දන්නේ. මේ ප්‍රශ්නෙට මොකද කරන්නේ? මම වෙලාවට වැඩේ කරගන්න යන්න හදනවා. ඒ කවුද බෝයි වැඩේ නවත්තන්න හදනවා. ඒ කියන්නේ මට ඔක්කොටම කලින් සිද්ධ වෙනවා කවුද බෝයිගේ කරදරේ ඉවරයක් කරලා දාලා ඉන්න. කරන්න ඕනේ දේ මන් දන්නවා. දැන් එළියට එන්න මගේ යකඩ මිත්‍රයා. ඔයාට කරන්න රාජකාරියක් තියෙනවා. කොහොමද යාළුවා? ළඟට එන්න. යකඩ අස්සෙක පිටේ නැගලා යන ගිරාහොටක් වගේ නහයක් තියෙන මිනිස්සෙක් ඔයා දැක්කද? විනාශ කරනවා. කුළු පට්ටම් කරනවා. ඒවට આવොත් මමත් ලේසියෙන් අතාරින්නේ නැහැ. විනාශ කරනවා. කුළු පට්ටම් කරනවා. ටිකක් ළඟට ගියා නම් කවුද බෝයිගේ වැඩේ ඉවරයක් කරලා දාන්න පුළුවන්. එන්න ළඟට එන්න. විනාශ කරනවා. කුළු පට්ටම් කරනවා. එන්න ළඟට එන්න. විනාශ කරනවා. ඕ පුපුරනවා බලාගෙන ඉන්න පුපුරනවා. ඒ කිසි අන්තරයක් හරියට වැඩ කරන්නේ නැහැනේ. ඉක්මනට හැංගෙන්න. ඒක අස්සබල කීපයක් තියෙනවනේ. ඔයාට තියෙන එකයිනේ. ඒකින්ද අපි හිමීට ගිහිල්ලා හොයාගමු. බලමුකෝ ඇතුළට ගිහිල්ලා. මොනවද ඔයා බොන්නේ මහත්මයා? සාමාන්‍ය බීමක් බොන්නවද නැත්නම් විශේෂ බීමක් බොන්නවද? මං ඔය ජරාව බොන්නේ නැහැ. මට සාමාන්‍ය බීමක් දෙන්න. ඔයා වගේ අය එන්නේ කලාතුරකින්. හොඳ තනකොළ පඳුරක්. මම බඩගින්නේ හිටියේ. ඕක කරන්න එපා මල්ලි. කලකොල කන්න ජනරාල්ගේ අවසරය ඕන. සාමාන්‍යක මෙහෙම නම් විශේෂයක් කොයි වගේද? අර ඉස්සරහ නවත්තලා ඉන්න වාගේ අස්සයද? ලස්සන අස්සෙක් ගැන නම් කියන්නේ ඒ මගේ අස්සයා තමයි. එහෙමනම් එයාගේ පිටේ නැගලා අපිත් එක්ක එනවා. මං හිතන්නේ මේ අපි ඇවිල්ලා ඉන්නේ ජෙනරාල්තුමා ඉන්න තැනට වෙන්න ඇති. අපේ ජෙනරාල්තුමාට නිකම්ම ජෙනරාල්තුමා කියලා කියන්න එපා. එතුමාට ආමන්ත්‍රණය කරන්න ඕන ගරු ගාම්භීර ශ්‍රීමත් ජෙනරාල්තුමා කියලා. මගේ මිත්‍රයා යනවා යන්න මට පොඩි වැඩක් කරගන්න තියෙනවා. ඉතින් මිත්‍රයා මගේ නිවසට ඔබ සාදරයෙන් පිළිගන්නවා. දාන්නයි කිව්වේ ඔක පැත්තකට. දන්නේ නැද්ද මේ මගේ මිත්‍රයෙක් කියලා? ආචාර කළා යව පිළිගන්නවා. ඉතින් ඔයා එක ගෙනාවද? කොහෙද ඒක තියෙන්නේ?
පරිස්සමට තියෙනවා. ඔයා හරිම කපටියෙක් වගේ යනේ. බාණ්ඩේ බාර දෙන්න කලින් ඔයාට සල්ලි ඕනේ. ඒත් මටත් සල්ලි දෙන්න කලින් බාණ්ඩේ බලන්න ඕනේ. ඉස්සෙල්ලාම චුට්ටක් වාඩි වෙලා ඉන්නම්. මං ගොඩාක් දුර ඉඳලානේ මහන්සි වෙලා ඔක අරගෙන ආවේ දැන්. ඔයාට ඕන තරම් වෙලා ගන්න. අවශ්‍ය දෙයක් තියෙනවා නම් මට කියන්න. ඔය ගැන අපි හිමීට කතා කරමු. ඊට කලින් නියපොතු කපලා දත් මැදලා ටිකක් හොඳට නාගෙන ඉන්න ඕනේ. මං වතුරුණු කළා හැම දෙයක්ම ලෑස්ති කරවන්නම්. මට තාම විස්තර ටිකක් කියන්නකෝ. වෙඩි වදින්න නැති සූට් එක ගැන. මේ ලියුමේ ලියලා තියෙන්නේ. අනේ මට කියන්නකෝ. කොහොම හරි කියන්නකෝ. ඒක ඇඳගත්තොත් ඔයා සක්විති රජ වෙනවා. ඔය කියන්නේ ඔය සූට් එක ලැබුණු ගමන් මම මුළු මෙක්සිකෝවටම රජ වෙනවා. ඊට පස්සේ වටේ තියෙන හැම රාජ්‍යයක්ම මම අල්ලගන්නවා. ඊට පස්සේ මම ආසියාව, ඕස්ට්‍රේලියාව, ඇන්ටාර්ක්ටිකාව, අප්‍රිකාවත් මම අල්ලගන්නවා. එතකොට මුළු ලෝකෙටම මමයි රජා. මේ ජෙනරාල්තුමනි මං ආවා. සමා වෙන්න ඕනේ පරක් වුණාට. මෙහෙමද මෙතනට ආරක්ෂාව සපයලා තියෙන්නේ. සමා වෙන්න ජනරාල්තුමා අපි දැක්කේ නෑ. දෝස්තන්නයි කිව්වේ අද්දක. අනවසරයෙන් මගේ භූමියට ඇතුළු වුණාට මං උපරිම දඬුවම් දෙනවා. ජෙනරාල්තුමනි මේ මමනේ දෙපත්නයා. මං පොරොන්දු වුණු විදියටම ඔයාගේ සූට් එක අරගෙන ආවේ. මෙතන දෙපත්නයි දෙන්නෙක් ඉන්නවා වගේ. මං හොයාගන්නම්කෝ කවුද හරි කෙනා කියලා. සෙල්ලම් ඇති කට්ටියවත් උස්සනවා. කවුද බෝයි? කවුද බොයි? මොකද කියනවා මගේ භූමියට ඔයා අනවසරයෙන් ඇතුළුනේ? මේ ද්‍රෝහියවයි එයා හොරකම් කරපු දේවලු යාපහු අරගෙන එන්න කියලා මාව මෙහාට එව්වේ ආණ්ඩුවෙන්. මෙන්න මෙයාට වෙඩි තියලා දානවා. සැරයක් කිව්ව ඔක්කොටමත් උස්සන්න කියලා. කොහොද දැන් හොරකම් කරපු සූට් එක? මේ තියෙන්නේ. මොකද බලන් ඉන්නේ වෙඩි තියලා ඉතින් මාව නතර කරනවා. හරි දැන් මගේ වාරේ. අන්න හරි දෙපත්නයා. එයාව විනාශ කරලා දානවා. මේක කොයි වෙලාවෙ තිර වෙනවා විතරමයි. ඒ ඔයාගේ සූට් එකත් ඔය වගේම බාණ්ඩයක්ද දන්නේ නැහැ. ඔන්න හරි. දුවලා බේරෙන්න හම්බ වෙයි කියලා හිතන්න එපා කවුද බෝයි? මේ වාහනේට මම කැමති. මේක විකුණනවද? මගේ ගානට આવොත් මම ඕනේ දෙයක් විකුණනවා. පොඩි ව්‍යාපාරිකයෝ එහෙමනේ. පොඩි වෙට්ටුවක්වත් දාමු. එන්න ඇතුළට එන්න. ඒයි මෙයා වුණද? අර කවුද බොයි කොහාටද ගියේ? ඔබතුමා කවුරු ගැනද අහන්නේ ජනරාල්තුමානි? මෙතෙන්ට වෙලා නිදාගෙන හිටියද? දැක්කේ නැද්ද දැන් මෙතනින් අස්සෙක් පිටේ මිනිහෙක් යනවා. මිනිහා පැනලා ගියොත් මට ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඔබතුමාට වෙඩි වදින්න නැතුව ඉන්න පුළුවන් නේ. සුළු මුදලක් දුන්නාම හරි. ඒ කතාවත් ඇත්ත. ඔයා වෙලාවට ආවේ. ඔය සූට් එක ගෙනාවද? මගේ තනතුරෙන් මාව ආස් කරලා. මම මොන තරම් වටිනා නිර්මාණයක්ද කළේ කියලා හිතන්නේවත් නැතුව ඒගොල්ලෝ මාව ආස් කරලා. කොහොම හරි ඒ සූට් එක හොයාගන්න ඕනේ කවුද බෝයි? එහෙම නැති වුණොත් මට ආයෙමත් කවදාවත් මේ තනතුරටපත් වෙලා මේ රටට සේවයක් කරන්න ලැබෙන්නේ නැහැ. මම ආයේ යන්නම්. ඊට කලින් අපි සැලැස්මක් හදාගන්න ඕනේ. ඇයි මොකද පැටි ඔයා මේ තරම් කෑ ගහන්නේ? ඕ ඔයාගේ වෙඩි වදින්න නැති ඇඳුම වතුර වැටෙනකොට ඇකිලෙනවනේ. මොකදනේ මට කිචි කවන්නේ. ආපහු පටන් ගන්නවා. නවත්තන්න එපා. මොනම ආයුධයකටවත් මම දැන් බය නෑ. මම මුළු ලෝකෙටම සක්විති රජා. බොහොම ස්තුතියි දෙපත්නයා. ඇත්තටම මම ගෙවපු ගානට මේ සූට් එක හුඟක් වටිනවා. දෙනුකාරයෝ සතුටින් ඉන්නවනම් මට ඒ ඇති. දැන් ඉතින් මට යන්න වෙලාව හරි. කවුද බෝයි? මම එයා ගැන බලගන්නම්. ටිකක් ඉඳලා බලන්නකෝ ඇඳුම හොඳයිද කියලා. අද තමයි ඔයා මගේ අතින් පරාද වෙන්නේ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේ ඇඳුම ඇකිලෙනවා. මට හුස්ම ගන්න. ඕක තමයි කියන්නේ හොරකම් කරපු බඩු ගන්න එපා කියලා. ඒ දෙවත්නයා නවතිනවා. දැන් නම් මගේ ප්‍රශ්නේ ඉවරයි. දෙපත්නයාවත් අල්ලගත්තා, සූට් එකත් ආපහු හොයාගත්තා. ඔයා කැමතිද අපේ ඔත්තු සේවයට බැඳෙන්න කවුද බෝයි? කවුද බෝයි?